Hi guys, ඉතින් කොහමද මම හිතනවා කට්ටිය සතුටි පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ඊට දවසේ හවස් අඩුව කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි අද මගේ හවස් අඩුව කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. ඉතින් අද ඊට දවසක් කියලා මම ඔයාලට ඉස්සර වෙලා කිව්වානේ. ඉතින් අද හොඳටම වහිනවා. ඉතින් මම හෙට සඳහින්දා මට අද පොඩ්ඩක් වැඩි. ඉතින් මම අද වීඩියෝ එක පටන් ගද්දි වෙලාව හවස 4ට විතර ඇති. ඉතින් මම අද නාලා තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඔයාලට පේනවනේ මගේ කොණ්ඩෙම හොඳට තෙතයි. දැන් මට තියෙනවා කරන්න ඉස්කෝලේ වැඩ ටිකක්. අපි දැන් යන්නේ එහෙනම් ඒ ටික කරන්න. ඉතින් මම ඉස්කෝලේ වැඩ තියෙනවා කිව්වට මට ඉස්කෝලේ වැඩ නෙවෙයි තියෙන්නේ. මම ඉස්කෝලේ වැඩ ටික උදේ ඔක්කොම ඉවර කරා. ඒ කියන්නේ මම 2ට විතර ඔක්කොම ඉවර කරා. දැන් මට තියෙන්නේ දහම් පාසලේ වැඩ ටිකක් කරන්න. අපි දැන් එහෙනම් ඒ ටික කරමු. මොකද අද මම දහම් පාසල් ගියා. හරිද? පළවෙනි වතාවට මම අද තමයි දහම් පාසල් ගියේ. එතන මම දහම් පාසලට බාර දුන්නේ. ඉතින් අද අපිට වැඩ ටිකක් දුන්නා. අපි දැන් එහෙනම් ඒ ටික කරමු. රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ඉතින් ඔන්න දැන් මම හදන්නේ පහන තියන්න. එහෙනම් ඉතින් අපි දැන් යමු පහන තියන්න. Sanggang ඉතින් ඔන්න මම දැන් පහන් තියලා ඉවරයි. කියන්නේ පහන් තියලා ආවා. දැන් මට තියෙන්නේ හෙට ඉස්කෝලේ යන්න ඕන හින්දා මගේ බෑග් එක අස් කරගන්න. එහෙනම් ඉතින් අපි දැන් යමු අපේ බෑග් එක අස් කරගන්න. කරලා ඉස්කෝලේ යන්න මට උදේට ලෑස්ති වෙන්න ඕනද? ඒ ටික හදාගන්න තමයි මම ඉන්නේ. ඉතින් මම දැන් මගේ බෑග් එකත් අස් කරලා බෝතලයට වතුරකුත් පුරවගෙන
මට උදේ ලෑස්ති වෙන්න ඕනේ. බඩු ටිකත් මම මේසෙන් තියාගෙන මගේ චූටි මේස පොඩ්ඩක් හැඩි වෙලා තිබ්බා. ඒකත් අස් කරගෙන ඇඳත් පොඩ්ඩක් අස් කරගෙන කාමරෙත් පොඩ්ඩක් අතු ගැහුවා. ඉතින් ඒක කරගෙන දැන් මම හදන්නේ හෙට මට තියෙනවා ඩික්ටේෂන්. අන්න ඒ ටික පාඩම් කරන්න. එහෙනම් ඉතින් අපි දැන් යමු ඩික්ටේෂන් පාඩම් කරන්න. ඉතින් මගේ එදා දවස ගෙවුනේ ඔන්න ඔය විදිහට. ඉතින් එහෙනම් අදට මම vlog එක end කරන්න හිතුවා. එහෙනම් ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ ෂොට් ආවුට් ලැබෙන 5 දෙනා කවුද කියලා. පළවෙනි කමෙන්ට් එක LVG. නන්දි අනේ මේ සැරේවත් මගේ කමෙන්ට් එක කියවන්න. ලස්සනයි vlog එක. අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් එක කියවන්න. මේට වඩා දිගටම වීඩියෝ ඕනි. ගඟ නම් මාර ලස්සනයි. එදා හදපු අච්චාරු එකත් රස පාටයි. ඔයාගේ vlogs හැමත් මාර quality. මම ඔයාගේ vlogs බලන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම බලනවා. ඉක්මනට තව වීඩියෝ ඕනි. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාටත් ගොඩක් thank you. සකුන්තලා මාතරගේ අනේ පැටියෝ ඔයා කිසිම කෙනෙක් කියන දේවල් ගණන් ගන්න එපා. ඔයාගේ ගමන යන්න. ඔයාට ජය. ඔයා ගවුම් ඇඳාම ගොඩක් ලස්සනයි. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාටත් ගොඩක් thanks. ප්‍රියන්ති කුමාරී මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා. ඒ හැම වීඩියෝ එකකටම මම කමෙන්ට් එකක් දානවා. ඒ වුණාට ඔයා මගේ කමෙන්ට් එක කියවන්නේ නෑනේ අනේ. පැටියෝ මේ සැරේවත් කමෙන්ට් එක කියවන්න. මගේ නම දෙව්මි. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාටත් ගොඩක් thank you. රුවන් අනේ නන්දි මං හැමදාම කියනවා අනේ ඔයා මගේ කමෙන්ට් එකත් කියවන්නේ නෑනේ. කමක් නෑ. මගේ vlogs බලනවා නම් එන්න. ඒ වගේම කවුරුත්ම කියන දේවල් ගණන් ගන්න එපා පැටියෝ. ඔයා පුළුන් බෝලයක් වගේ මට ලස්සනයි. පැටියෝ ඔයා හොඳට ඉගෙන ගන්න. වීඩියෝ ගොඩක් ලස්සනයි. හොඳයි. මගේ කමෙන්ට් එකත් කියවන්න. වීඩියෝ ඔක පරිස්සමින් ඉන්න ආදරේ පැටියෝ. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාටත් ගොඩක් thank you. ඩුල්මි මම ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් තමයි දැක්කේ. ඔයා ගොඩක් හොඳට vlogs කරනවා. මම දැන් හැමදාම බලනවා. අනිත් අය කියන ඒවා ගණන් ගන්න එපා. දිගටම කරගෙන යන්න. මම 8 වසරේ. මගේ නම ඩුල්මි. මගේ එකත් කියවන්නකෝ ඊළඟ වීඩියෝ එකේ කියන්න. බයි. ඉතින් ඔන්න මං ඔයාගේ කමෙන්ට් එක මේ වීඩියෝ එකේ කියවා. ඉතින් මේ කමෙන්ට් එක දාපු ඔයාටත් ගොඩක් thank you. ඉතින් මම ඔය කමෙන්ට් පහ තමයි ෂොට් ආවුට් විදිහට ගත්තේ. එහෙනම් ඉතින් මං අතර ගිහිල්ලා එන්නම්. ඉතින් මං තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක මගේ FB page එකෙන් බලනවා. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා මගේ මේ වීඩියෝ එක YouTube channel එකෙන් මගේ FB page එක follow කරලා තියාගන්න. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. ඉතින් මං තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. බයි.